Hi, I warmly welcome you all to the English Fast YouTube channel. I am Dinush Ratnayaka. ඉතින් ඔයාලා හැමෝම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා English Fast YouTube channel එක වෙත. ඉතින් මේ channel එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි කතා කරන කෙනෙක් බිහි කරන්න. ඒ වගේම තමයි ඊළඟ step එකට යන කෙනෙක් බිහි කරන්න. ඉතින් රැඳී සිටින Brighton English Academy හා සම්බන්ධව පවත්වනු ලබන මේ විශේෂ වැඩසටහන් ඔයා දිනපතා නරඹන්න, ඒ වගේම වැඩි වාර ප්‍රමාණයක් නරඹන්න අනිවාර්යෙන් මේ දේවල් ඔයාගේ මොලේ ඩිපොසිට් වෙනවාමයි. හරිද? ඒත් එක්කම ළමයි අද දවසේ අපි මේ මුල් පාඩම විදිහට අපි කතා කරන්නේ මේ present simple කියන භාවිතය. present simple. ඒ කියන්නේ ළමයි මෙහෙම. අපි හිතන්නකෝ දැන් ඔයා පාන් කනවා කියලා හිතන්න. ඔයා පාන් කන එක දැන් කකා ඉන්න එක වෙනම කතාවක්. ඔයා පාන් කන එක සාමාන්‍ය ඔයාගේ පුරුද්දක් නේ. ඒ කියන්නේ එදත් පාන් කෑවා, අදත් කනවා, හිටියොත් හෙටත් කයි නේ. ඒ වගේ මේ අපි පුරුද්දක් වශයෙන් කරන දේවල්. right. ඊට පස්සේ කියන්නකෝ යනවා කියන ක්‍රියාපදේ. ඔයා යනවා කියන ක්‍රියාපදේ එදත් කරනවා, අදත් කරනවා, හෙටත් කරනවා කකුල් දෙක තිබ්බොත්. නැත්තම් වාහනයක හරි යනවනේ. අන්න ඒ වගේ. එතකොට දැන් මේ කර කර ඉන්න දෙයක් නෙමෙයි මෙන්න මෙතනදී අපි කියන්නේ. ඉතින් ළමයි මෙතනදී අපි මෙන්න මේ simple present භාවිතය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයා පාන් කනවා, එයා පාන් කනවද? එයා පාන් කන්නේ නැහැ. එයා පාන් කන්නේ නැද්ද? මෙන්න මේ අවස්ථා හතරමත් එක්ක තමයි අද දවසේදී අපි පුහුණු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පාඩම අවසන් වෙනකොට ඔයා simple present භාවිතය සම්බන්ධව ඔයා ඕන සබ්ජෙක්ට් එකක් එක්ක, ඒ වගේම ඔයාට අලුතෙන් හම්බ වෙන verb එකක්, ක්‍රියාපදයක් එක්ක හරි ඔයාට තනියම වාක්‍යයක් නිර්මාණය කරන්න, ප්‍රශ්නයක් අහන්න, ඒක නැතාර්ථයේ වාක්‍යයක් නිර්මාණය කරන්න, ඒ වගේම නැතාර්ථයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් බිහි වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් සුබ පතනවා. එහෙනම් අපි පාඩමට පිවිසෙමු. right. present simple. right. ඉතින් ළමයි මෙහිදී අපිට අවශ්‍ය වෙන්නේ සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක කියන්නේ කවුරු හරි කෙනෙක්, මේ ක්‍රියාව කරන කෙනෙක්. අපි හිතමුකෝ නිමල් මෙහි හැමදේම එනවා කියලා. මේ නිමල්ට තමයි මේ සබ්ජෙක්ට් එක කියලා කියන්නේ. නිමල්. ඊට පස්සේ එනවට කියනවනේ come. right. අපිට ඕන වෙන්නේ ළමයි අන්න ඒ වගේ සබ්ජෙක්ට් එකකුයි ඊට පස්සේ verb එකක්. verb එකක් කියන්නේ ක්‍රියාපදයක්. come නම් එනවා නම් come, අන්න ඒ වගේ යනවා නම් go, උයනවා නම් cook. මෙන්න මේ වගේ ක්‍රියාපදයක් විතරයි අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට ළමයි මෙන්න මේ සබ්ජෙක්ට් එක ඒක වචන සබ්ජෙක්ට් එකක් වෙනකොට ඒ කියන්නේ he, ඔහු, she, ඇය, කමල්, නිමල්, it, මෙන්න මේ වගේ my mother, my friend, මෙන්න මේ වගේ දේවල් ඒක වචන සබ්ජෙක්ට්. මෙන්න මේ වගේ ඒක වචන සබ්ජෙක්ට් එකක් එක්ක යනවා නම් ක්‍රියාපදයකට අපි සඳක් එකතු කරන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ළමයි මේ සඳ එකතු කරන්න I ක්‍රියාපදයේ අගට es සහ නිකම්ම අපි s යොදලා මේ හඬ ගන්නවා. හැබැයි ළමයි මේක අදාළ වෙන්නේ අපි ලියනකොට. ඉතින් අපි කතා කරනකොට මේ හඬ ආවේ කොහොමද කියලා එක අදාළ නැහැ. අපි ක්‍රියාපදයේ අගට සඳක් එකතු කරන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. right. ඉතින් බලමු උදාහරණ වාක්‍යයක් විදිහට මෙහෙම. හිතන්න නිමල් කියලා කෙනෙක් ඉන්නවා. මේ නිමල් හැමදාම ඔයාට කෝල් කරනවා. නිමල් හැමදාම මට කෝල් කරනවා. right. කෝල් කරන්නේ කවුද? නිමල්. right. කෝල් කරනවට ක්‍රියාපදේ ළමයි කෝල්මයි. ඉතින් අපි මේ නිමල් ඒක වචනින්ද අගට සඳක් එකතු කරන්න ඕනේ. right. නිමල් calls. කාටද කෝල් කරන්නේ? මට. නිමල් calls me. හැමදාම කියන්නේ ළමයි every day. නිමල් calls me. නිමල් මට කෝල් කරනවා every day, හැමදාම. ඉතින් ළමයි දැන් අපිට අහන්න ඕන ප්‍රශ්නයක්. නිමල් ඔයාට හැමදාම කෝල් කරනවද කියලා. නිමල් ඔයාට හැමදාම කෝල් කරනවද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න ළමයි මෙන්න මේ වාක්‍ය රටාවන් වලදී මේ do කියන ප්‍රශ්නවාචී පදය අපි භාවිතා කරනවා. ඉතින් මේ do කියන එක්කෙනෙක් අරගෙන තමයි මෙන්න මේ වාක්‍ය රටාවේ අපි ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි ළමයි මේ ප්‍රශ්නය අහද්දී අපි ඒක වචන සබ්ජෙක්ට් එකක් එක්ක ගත්ත ප්‍රශ්නයක් නම් අපි අහන්නේ මේ do කියන එක්කෙනාගේ ඒක වචන ස්වරූපය වෙන does භාවිතා කරලා තමයි ඒ ප්‍රශ්නය අහන්න ඕනේ. දැන් අපි කිව්වා නිමල් calls me. නිමල් කෝල් කරනවා මට every day, හැමදාම. දැන් අපිට අහන්න ඕන වෙනවා ළමයි ප්‍රශ්නේ. නිමල් ඔයාට හැමදාම කෝල් කරනවද කියලා. එතකොට ළමයි does භාවිතා කරනවා. does නිමල් call you. නිමල් ඔයාට කෝල් කරනවද every day, හැමදාම. does නිමල්
call නිමල් call කරනවද you ඔයාට every day හැමදාම. ඉතින් ඔයාට පස්සේ කියනවා නිමල් මට call කරන්නේ නැහැ. නිමල් මට call කරන්නේ නැහැ. right ඊට පස්සේ නිමල් call කරන්නේ නැත්නම් ළමයි නිමල් does not කියන එක නා කෙටි වෙලා doesn't බවට අපි නිර්මාණය කරනවා. නිමල් doesn't call me. නිමල් මට call කරන්නේ නැහැ. නිමල් doesn't call me. නිමල් මට call කරන්නේ නැහැනේ. නිමල් doesn't call me. ඊට පස්සේ ඔයානවා ළමයි නිමල් ඔයාට call කරන්නේ නැද්ද? නිමල් ඔයාට call කරන්නේ නැද්ද? ඊට පස්සේ ළමයි අර doesn't කියන එක නා වාක්‍යය ඉස්සරහට ගන්නවා. doesn't නිමල් call you. doesn't නිමල් call you. නිමල් ඔයාට call කරන්නේ නැද්ද? ඉතින් අපි මේ වාක්‍ය හතර නිර්මාණය කරේ ළමයි ඒක වචන සබ්ජෙක්ට් එකක් එක්ක. බලමු අපි දැන් බහු වචන සබ්ජෙක්ට් එකක් එක්ක මෙන්න මේ වාක්‍ය නිර්මාණය කරන වෙනත් verb එකක් ක්‍රියාපදයක් යොදලා. right. ඊට පස්සේ අපි හිතමු මෙහෙම ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ ළමයි they. එයාලා කියන්නේ they. අරයලා කියන්නේ අරගොල්ලෝ කියන්නේ they නේ. ඒ කවුරු හරි ඉන්නවනම් they නේ. right. ඊට පස්සේ අපි කියමු මෙහෙම ඒගොල්ලෝ දුප්පත් මිනිස්සුන්ට නැත්නම් දුප්පතුන්ට උදව් කරනවා. ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවා. උදව් කරනවා කියන ක්‍රියාපදේ ළමයි help. right. එතකොට ඒගොල්ලෝ කියන්නේ දේනේ. එතකොට they help යොදපු ගමන් වාක්‍ය සෑහෙන්න සම්පූර්ණ වෙනවා. they help ඒගොල්ලෝ උදව් කරනවා නේ. they help me ඒගොල්ලෝ මට උදව් කරනවා. අපි කියමු දැන් ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවා. they බහුවචනයි they ඊට පස්සේ help සඩක් එකතු වෙන්නේ නැහැ. they help දුප්පතුන්ට. they help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවා. they help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවා. දැන් මම්මගේ අම්මට උදව් කරනවා කියොත් I help my mother. හැබැයි මේ වෙලාවේ කරන දෙයක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් මම කරන දෙයක් නේ. they help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවා. ඉතින් අපිට දැන් ඕන වෙනවා මේකෙන් ප්‍රශ්නයක් අහන්න. ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවද කියන ප්‍රශ්නේ අපිට අහන්න ඕන වෙනවා. එතකොට ළමයි අර ප්‍රශ්නවාචී ක්‍රියාපදය වෙන do කියන එක අපි ගන්නවා. ඊට පස්සේ do ඊට පස්සේ they ඊට පස්සේ අදාළ ක්‍රියාපදය help. do they help the poor? the poor කියන්නේ දුප්පතුන්. do they help the poor? ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවද? do they help the poor? ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරනවද? do you help me? ඔයාමට උදව් කරනවද? අන්න එහෙම තමයි අපි අහන්නේ do you help me? ඔයාමට උදව් කරනවද? right. ඊට පස්සේ ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ උදව් කරන්නේ නැහැ කියපුවාම ළමයි they ඊට පස්සේ don't. they don't ඊට පස්සේ ආපහු ක්‍රියාපදය help. they don't help ඒගොල්ලෝ උදව් කරන්නේ නැහැ දුප්පතුන්ට the poor. they don't help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැහැ. they ඒගොල්ලෝ don't help උදව් කරන්නේ නැහැ the poor දුප්පතුන්ට. ඊට පස්සේ අපිට අහන්න ඕන වෙනවා ළමයි ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැද්ද? ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැද්ද? එතකොට අර don't කියන එක නා do not කෙටි වෙලා තමයි මේ don't හැදෙන්නේ. මේ don't කියන එක නා ගන්න වාක්‍යයේ ඉස්සරහට don't ඊට පස්සේ don't they help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැද්ද? don't they help the poor ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැද්ද? don't they help ඒගොල්ලෝ උදව් කරන්නේ නැද්ද? don't they help. right. ඒගොල්ලෝ දුප්පතුන්ට උදව් කරන්නේ නැද්ද? don't they help the poor. හරි. ඊට පස්සේ බලමු ළමයි නැවතත් අපි මේ ඒක වචන සබ්ජෙක්ට් එකක් අරගෙන වාක්‍ය කිහිපයක් නිර්මාණය කරන්න. හිතන්නකෝ එයා මහන්සි වෙලා වැඩ කරනවා. අපි මේ එයා කියන්නේ ගෑනු ළමයෙකුට කියමු නැත්නම් කාන්තාවකට කියමුකෝ. එයා මහන්සි වෙලා වැඩ කරනවා. එහෙම වුණොත් ඇය තමයි එයා තමයි she. right. වැඩ කරනවා ළමයි work. මහන්සි වෙලා වැඩ කරනකොට අපි කියනවා work hard කියලා. ඉතින් මේ ඇය කියන එක කෙනා නැත්නම් එයා කියන එක කෙනා ඒක වචනේ හින්දා මේ ක්‍රියාපදය අගට අපි උස්සඩක් එකතු කරන්න ඕනේ නේ. එතකොට අපි කියනවා she ඇය works hard. එයා මහන්සි වෙලා වැඩ කරනවා. she works hard. එයා මහන්සි වෙලා වැඩ කරනවා. she works hard. එයා මහන්සි වෙලා වැඩ කරනවා. දැන් අපිට අහන්න ඕන වෙනවා ළමයි ප්‍රශ්නයක්. එයා මහන්සි වෙලා වැඩ කරනවද කියන ප්‍රශ්නේ. right. මෙතෙන්දී ළමයි හොඳට මතක තියාගන්න
මෙන්න මේ ඒකවචන වාක්‍ය නිර්මාණය කරද්දී පළමු වාක්‍යයේ පළමු ක්‍රියාපදයට පමණයි අපි මේ ස්හඬ එකතු කරන්නේ. දෙවැනි වාක්‍යයේ හෝ තුන්වෙනි වාක්‍යයේ හෝ හතරවෙනි වාක්‍යයේ කිසිම ආකාරයකින් අපි ආය ස්හඬ එකතු කරන්නේ නැහැ. මොකද මේ වාක්‍යය එතනින් එහාට ඒකවචන වාක්‍යයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ අර do කියන එක්කෙනාගේ ඒකවචන ස්වරූපය වන does කියන එක්කෙනා මෙතෙන්ට භාවිතා කරලා. එයාට තියෙනවා අර ස්හඬ. right. එතකොට එයා මහන්සි වෙලා වැඩ කරනවද කියලා අපි අහනවා. does she works නෙමෙයි. okay. does she work hard? එයා මහන්සි වෙලා වැඩ කරනවද? does she work hard? එයා මහන්සි වෙලා වැඩ කරනවද? එහෙම නැත්නම් එයා මහන්සි වෙලා වැඩ කරනවද? then you say දැන් ඉතින් ඔයා කියනවා එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ළමයි she doesn't work. එයා වැඩ කරන්නේ නැහැ. she doesn't work. එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. she doesn't work hard. එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. she doesn't work hard. ඊට පස්සේ අපිට අහන්න ඕන ළමයි මේ නැතාර්ථයේ ප්‍රශ්නේ. එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? එතකොට ළමයි අර doesn't කියන එක නයි ඉස්සරහට ගන්න. doesn't she work hard? doesn't she work hard? doesn't she work? එයා වැඩ කරන්නේ නැද්ද? hard මහන්සි වෙලා. doesn't she work hard? එයා මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? right. ඊට පස්සේ අපි ගමු මෙහෙම දෙයක්. අම්මා මට ඉස්කෝලේ යන්න සල්ලි දෙනවා. right. අම්මා මට ඉස්කෝලේ යන්න සල්ලි දෙනවා. මෙතනදී අම්මත් ඒක වචනයි. නේ? දෙනවා කියන්නේ give. right. ඊට පස්සේ අම්මා ඒක වචනේ හින්දා ළමයි අපි මේ ක්‍රියාපදයකට ස්හඬක් එකතු කරලා තමයි වාක්‍ය නිර්මාණය කරන්න ඕන. right. my mother නැත්නම් my mom දෙනවා give ස්හඬක් එකතු කරාම gives. my mother gives me මට දෙනවා මොනවද දෙන්නේ? money. my mother gives me money. මගේ අම්මා මට සල්ලි දෙනවා to go to school ඉස්කෝලේ යන්න නේ. my mother gives me money. මගේ අම්මා මට සල්ලි දෙනවා to go to school. පාසලට යන්න අම්මා මට සල්ලි දෙනවා. right. අම්මා ඔයාට සල්ලි දෙනවද කියලා දැන් අපිට අහන්න ඕනේ. අම්මා ඔයාට සල්ලි දෙනවද? අම්මා ඔයාට සල්ලි දෙනවද? ඉතින් does නේ. does your mom ඔයාගේ අම්මා. does your mom give ඔයාගේ අම්මා දෙනවද? does your mom give you ඔයාට? does your mom give you money? ඔයාගේ අම්මාට සල්ලි දෙනවද? does your mom give you money? ඊට පස්සේ වාක්‍ය එනවා කෙටි වාක්‍යයක් විදිහට මගේ අම්මා මට සල්ලි දෙන්නේ නැහැ. මගේ අම්මා මට සල්ලි දෙන්නේ නැහැ. එතකොට ළමයි මගේ අම්මා my mom නැත්නම් my mother දෙන්නේ නැහැ මට. doesn't give me. my mom doesn't give me. මගේ අම්මා මට දෙන්නේ නැහැ. මොනවද දෙන්නේ නැත්තේ? money. අම්මා මට සල්ලි දෙන්නේ නැහැ. my mom doesn't give me money. මගේ අම්මා මට සල්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා අහනවා ප්‍රශ්නයක්. ඔයාගේ අම්මා ඔයාට සල්ලි දෙන්නේ නැද්ද? ඔයාගේ අම්මා ඔයාට සල්ලි දෙන්නේ නැද්ද? doesn't your mom give? ඔයාගේ අම්මා දෙන්නේ නැද්ද? doesn't your mom give you money? ඔයාගේ අම්මා ඔයාට සල්ලි දෙන්නේ නැද්ද? doesn't your mom give? ඔයාගේ අම්මා දෙන්නේ නැද්ද? you ඔයාට money සල්ලි. right. අපි බලමු බහුවචන වාක්‍යයක් නිර්මාණය කරලා බහුවචන plural subject එක. right. ඒගොල්ලෝ මට හැමදාම බනිනවා. ඒගොල්ලෝ මට හැමදාම බනිනවා. ඒගොල්ලෝ කියන්නේ they. ඒගොල්ලෝ මට හැමදාම බනිනවා. ඒගොල්ලෝ කියන්නේ they. they නම් බනිනවා ක්‍රියාපදේ ළමයි blame. දොස් කියනවා නේ. they ඒගොල්ලෝ blame බනිනවා me මට හැමදාම කියන්නේ every day. they blame me every day. ඒගොල්ලෝ මට හැමදාම බනිනවා. they blame me every day. ඒගොල්ලෝ මට හැමදාම බනිනවා. ඊට පස්සේ අපිට ඕන ළමයි ඒගොල්ලෝ ඔයාට බනිනවද කියලා අහන්න. ඒගොල්ලෝ ඔයාට බනිනවද? do they blame you? right. ඉතින් වාක්‍ය බහුවචනයි ඒ හින්දා do නේ. do they blame? ඒගොල්ලෝ බනිනවද? you ඔයාට. do they blame you? ඒගොල්ලෝ ඔයාට බනිනවද? do they blame you? එයාලා මට බනින්නේ නැහැ. එතකොට අපි කියනවා ළමයි they ඒගොල්ලෝ
don't blame බනින්නේ නැහැ me මට. they don't blame me ඒගොල්ලෝ මට බනින්නේ නැහැ. එයාලා ඔයාට බනින්නේ නැද්ද? ඒගොල්ලෝ ඔයාට බනින්නේ නැද්ද? එතකොට ළමයි අර don't කියන එක නා ඉස්සරහට ගන්න. don't they blame you ඒගොල්ලෝ ඔයාට බනින්නේ නැද්ද? right. අපි මෙහෙම කියනවා දැන්. හරි ළමයි. ඊට පස්සේ අපි කියනවා මෙහෙම. නිමල් ජීවත් වෙන්නේ නුවර. නිමල් ජීවත් වෙන්නේ නුවර. right. නිමල් ඒක වචන. ජීවත් වෙනවට කියනවා ළමයි live නේ. එතකොට නිමල් ජීවත් වෙන්නේ නුවර කියන්නේ ළමයි නිමල් ඊට පස්සේ live ක්‍රියාපදයකට උස්සඩක් එකතු වෙනවා. නිමල් lives කොහෙද ජීවත් වෙන්නේ? in Kandy. නිමල් lives in Kandy. නිමල් ජීවත් වෙන්නේ නුවර. නිමල් lives in Kandy. අපිට අහන්න ඕන දැන් නිමල් ජීවත් වෙන්නේ නුවරද කියලා. නිමල් ජීවත් වෙන්නේ නුවරද කියලා අහන්න ඕනේ. එතකොට ළමයි අර කලින් වගේමයි does ඊට පස්සේ නිමල් live නිමල් ජීවත් වෙනවද කියලා අහනවා does නිමල් live. නිමල් ජීවත් වෙන්නේ නුවරද කියලා අහනවා does නිමල් live in Kandy. නිමල් ජීවත් වෙන්නේ නුවරද does නිමල් live in Kandy. ඊට පස්සේ කියනවා මෙහෙම නිමල් ජීවත් වෙන්නේ නුවර නෙමෙයි. නිමල් ජීවත් වෙන්නේ නුවර නෙමෙයි. නිමල් ඊට පස්සේ doesn't live නිමල් ජීවත් වෙන්නේ නැහැ. නිමල් doesn't live in Kandy. නිමල් ජීවත් වෙන්නේ කැන්ඩි වල නෙමෙයි නුවර නෙමෙයි. ඊට පස්සේ ඔයාට අහන්න ඕනේ ළමයි නිමල් ජීවත් වෙන්නේ නුවර නෙමෙයිද කියලා. එතකොට ළමයි අර doesn't කියන එක නා ඉස්සරහට ගන්න. doesn't නිමල් live in Kandy. doesn't නිමල් live in Kandy. නිමල් ජීවත් වෙන්නේ කැන්ඩි වල නෙමෙයි. right. මෙහෙම හිතන්න දැන්. ඇය මට ආදරෙයි. ඇය මට ආදරෙයි. එතකොට ළමයි she ඇයනේ love ක්‍රියාපදය ආදරය කරනවා. ඉතින් ඇය ඒක වචන හින්දා මේ ක්‍රියාපදයකට අපි සඩක් එකතු කරනවා. ඇය මට ආදරෙයි she loves me. ඇය මට ආදරෙයි she loves me. right. එයා ඔයාට ආදරෙයිද කියලා අහන්නේ does ඒක වචනයිනේ වාක්‍ය. ඉතින් does she love you. එයා ඔයාට ආදරෙයිද? does she love you. right. එයා මට ආදරේ නැහැ. එතකොට ළමයි she ඊට පස්සේ doesn't love එයා ආදරේ නැහැ me මට. she doesn't love me එයා මට ආදරේ නැහැ. ඊට පස්සේ අපි අහනවා ළමයි එයා ඔයාට ආදරේ නැද්ද? එයා ඔයාට ආදරේ නැද්ද? එතකොට ළමයි අර doesn't කියන එක නා මුලට ගන්න. doesn't she love you. doesn't she love you. එයා ඔයාට ආදරේ නැද්ද? අපි සරලව ගත්තොත් මම ඔයාට ආදරෙයි I love you. ඔයා මට ආදරෙයිද? do you love me. do you love me. මම ඔයාට ආදරේ නැහැ I don't love you. I don't love you. ඔයා මට ආදරේ නැද්ද? don't you love me. right. ඉතින් අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලමු මෙහෙම. හිතන්නකෝ එයා හැමදාම මෙහෙනවා. දැන් අපි වේගෙන් කියමු පොඩ්ඩක්. එයා හැමදාම මෙහෙනවා. she එනවා comes මෙහෙ here every day. right. she comes here every day. එයා හැමදාම මෙහෙනවා. එයා හැමදාම මෙහෙනවාද? does she come here every day? එයා හැමදාම මෙහෙන්නේ නැහැ. she doesn't come here every day. එයා හැමදාම මෙහෙන්නේ නැද්ද? doesn't she come here every day? right. මට ඔයාව හම්බ වෙන්න ඕනේ. මට හම්බ වෙන්න ඕනේ. I මට ඕනේ කියන්නේ I want. ඔයාව හම්බ වෙන්න I want to meet you. මට ඔයාව හම්බ වෙන්න ඕනේ I want to meet you. මට ඔයාව හම්බ වෙන්න ඕනේ on Monday සඳුදාට. I want to meet you on Monday. මට ඔයාව සඳුදාට හම්බ වෙන්න ඕනේ. ඔයාට මාව හම්බ වෙන්න ඕනද සඳුදාට කියලා අහන්නේ? Do you want to meet me? Do you want to meet me? ඔයාට මාව හම්බ වෙන්න ඕනද on Monday සඳුදාට? මට ඔයාව හම්බ වෙන්න ඕනේ නැහැ. I don't want. මට ඕනේ නැහැ. I don't want to meet you. මට ඔයාව හම්බ වෙන්න ඕනේ නැහැ. ඔයාට මාව හම්බ වෙන්න ඕනේ නැද්ද? Don't you want to meet me? right ළමයි. එතකොට ඔයා මෙන්න මේ විදිහට මේ ටික ප්‍රැක්ටිස් කරන්න කොහොමද දන්නවද? right. සරල සබ්ජෙක්ට් එකක් ගන්න. සරල ක්‍රියාපදයක් ගන්න. ඊට පස්සේ මෙහෙම හිතන්න දැන්. එයා මෙහෙනවා she comes here. එයා මෙහෙනවද? does she come here? එයා මෙහෙන්නේ නැහැ. she doesn't come here. එයා මෙහෙන්නේ නැද්ද? doesn't she come here? ඒගොල්ලෝ මෙහෙනවා they come here. ඒගොල්ලෝ මෙහෙනවද? do they come here? ඒගොල්ලෝ මෙහෙන්නේ නැහැ.
they don't come here. ඒගොල්ලෝ මෙහෙ එන්නේ නැද්ද? Don't they come here. මගේ අම්මා මට ආදරෙයි. My mom loves me. ඔයාගේ අම්මා ඔයාට ආදරෙයිද? Does your mom love you? මගේ අම්මා මට ආදරේ නැහැ. My mom doesn't love me. ඔයාගේ අම්මා ඔයාට ආදරේ නැද්ද? Doesn't your mom love you? Right. මම එයා මල් වලට කැමති. She likes flowers. She likes flowers. එයා මල් වලට කැමති. එයා මල් වලට කැමතිද? Does she like flowers? එයා මල් වලට කැමතිද? එයා මල් වලට කැමති නැහැ. She doesn't like flowers. එයා මල් වලට කැමති නැහැ. එයා මල් වලට කැමති නැද්ද? Doesn't she like flowers? එයා මල් වලට කැමති නැද්ද? Right. හරි ඊට පස්සේ බලමු. මම දන්නවා ඒ ගැන. I දන්නවා no. I know about it. ඔයා ඒ ගැන දන්නවද? Do you know about කියන්නේ ගැන? Do you know about it? මන් දන්නේ නැහැ ඒ ගැන. I don't know about it. ඔයා ඒ ගැන දන්නේ නැද්ද? Don't you know about it? ඉතින් ළමයි ඔයා මෙහෙම ප්‍රැක්ටිස් කරලා අවසානට ඔයා මේක සිංහලෙන් ලොකුවට හිතන්නේ නැතුව right? She comes here every day. Does she come here every day? She doesn't come here every day. Doesn't she come here every day? Right? She calls me. Does she call you? She doesn't call me. Doesn't she call you? I like it. Do you like it? I don't like it. Don't you like it? Right? I live in Colombo. Do you live in Colombo? I don't live in Colombo. Don't you live in Colombo? මෙන්න මේ විදිහට ඔයාට අර එක දිගට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම තමයි ළමයි අපේ ක්ලාසස් වල නම් මෙන්න මේ සියලු වාක්‍ය රටාවන් වලට WH questions පවා ඇඩ් කරමින් දීර්ඝ වාක්‍ය නිර්මාණය කරමින් එදිනදා ජීවිතයට ගැළපෙන ප්‍රායෝගිකම වාක්‍ය නිර්මාණය කරමින් තමයි ඔයාව ලොකු පුහුණුවක් ලබා දෙන්නේ. ඉතින් ළමයි රැඳී සිටින හැමදාම ඉංග්‍රීසි වැස්ස YouTube channel එකත් එක්ක ඉතින් ඔයාගේ ජීවිතේ වෙනස් වන තැනක් වෙයි ඉංග්‍රීසි වැස්ස YouTube channel එකේ. ඉතින් Bright English Academy හරහා තමයි අපි මේ සියලු කරුණු කාරණාවන් ඉෂ්ට කරන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් ඉදිරියේදී ඔයා ඉංග්‍රීසි කතිකේ කරන්න ඒ අදාළ සියලු වටපිටාව ඔයාට මේ Bright English Academy නැත්නම් ඉංග්‍රීසි වැස්ස YouTube channel එක හරහා ඔයාට ලැබෙනවා නොඅනුමානයි. ඉතින් තමයි මේ වීඩියෝ එක තුලදී ඔයා යම් දැනුමක් ලබා ගත්තා නම් ඔන්න ඔයාට පුළුවන් subscribe කරලා අපේ channel එකට අපිට සහයෝගයක් ලබා දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකදී අපි හමු වෙමු. සුබ පතනවා ඔයාලා හැමෝටම. Have a good day. Good luck.